අයිබෝන් මල්ලි මේ යනවා ප්‍රෝග්‍රෑම් මේ මුතුකල සර්ගේ පඩ ෂෝ කියලා. ඔව්. මේ මල්ලි මතකද අනගාരിക ධර්මපාලතුමා කී දේ අවසානයේ? මට මතකයි. ඔව් මොකද්ද? අනගාരിക ධර්මපාලතුමා කීවේ මේ සිංහලයන්ට කිසිම දෙයක කෙලෙහි ගුණක් නැහැ. අනිවාර්යයෙන්. කියලා අවසානයේ කිව්වා මේ වගේ කෙලෙහි ගුණ නැති ජාතියක් ඉන්න රටක මට මැරෙන්න ඕනෙත් නැහැ. මගේ මරණයටවත් ආපහු මේ රටට මං එන්නේ නැහැ කියලා තමයි රටෙන් පිටුනේ. ඔව්. ඒ කිව්වේ අපේ සිංහලයන්ගේ තියෙන කෙලෙහි ගුණ ජාතියක් හැටියට එතුමාට දැනෙච්ච දෙන්නේ නේ. ජාතියක් වෙනුවෙන් කතා කරලා හැබැයි අපිට මල්ලි ඒවා බලාගෙන අපේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න ගිහිල්ලා මේ එකෙක් දෙන්නේ කීබෝඩ් කාල්පාරු ගෙදරට වෙලා ගහනේවත් එක්ක අපි සැලෙන්න හොඳ නැහැ. ඔව්. අනිවාර්යෙන් ඕනේ නැහැ. මොකද අයියේ අපේ උදව් බලාපොරොත්තු වෙමින් ඉන්න සහ ඒ උදව් ලැබෙන එකෙන් සැනසෙන මිනිසුන්ගේ සැනසුම් සුසුම අපිට වටිනවා. අනිවාර්යෙන්. මේ ගෙවල් වල ඉඳන් ඔය හූල් වෙන මිනිසුන්ගේ මේ දේවල් වලට අනම්මනම් කියන අයගේ අනම්මනම් කියනවට වඩා. ඔව්. මම මේ මොහොතේ ඔයා දාලා තිබිච්ච සටහන කියෙව්වා. පිළිතුරු. ඔව්. ඒ පිළිතුරු ටිකත් මම කියෙව්වා දැන්. කලින් ප්‍රෝග්‍රෑම් එකේ දැන්. හොඳයි. මේ ඕවා සැලෙන්න එපා මල්ලි. අපේ රටේ මිනිසුන් බහුතරයක් නෙමේ සුළුතරයක් අපතයෝ ඉන්නවනේ. අර ඔයනිය කතාවක් මගේ භාෂාව පොඩ්ඩක් වෙනස් වෙයි ඈ. ගණන් ගන්න එපා. අර කතාවක් තියෙනනේ කොන්තනෝනාගේ අහවල් එක කොන්තනෝනට ඕනි දීදී කියලා. ඒ කියන්නේ ඔයාට ඔයාගේ දාඩිය මහන්සියෙන් ඔයාගේ ටැලන්ට් එකෙන් උපයපු දේවල් ඔයාට ප්ලේන් එකේ ගිහිල්ලා ප්ලේන් එකේ හෙලිකොප්ටරේ පැරෂූට් එකේ ඕන එකකින් කරන්න ඔයාට අයිතිවාසිකමක් තියෙන්න බෑනේ. තියෙනවා. අනිත් එක සුජන්තයි මේ වෙලාවේ මේ වුණ අරවා මේවා මේ පැතිරෙන ලොකු රෝග පැතිරෙන්න පුළුවන් වෙලාව. ඔව්. ඒ වෙලාවට මේ ඖෂධ එහෙම අවශ්‍ය වෙලාවට ඉක්මනට ගෙනිය ගන්න බැරි වුණොත් ඇත්තටම අපිට පස්සේ ඒවා ලොරි ගණන් දුන්නත් නිරුමක් නැහැ. එතකොට ඒක රජයට ඊළඟට ඒ අනෙකුත් අධිකෘත සහයෝගයක් මම කලේ පුළුවන් තරම් එකමට මගේ ධනෙ පාවිච්චි කරලා ඒකට සහයෝගයක්. ඔව්. ඒ සහයෝගය දෙන්න මට ඒ මොහොතේ ඉක්මනට යා ගන්න පුළුවන් වාහනයක් විදිහට තිබුණ හෙලිකොප්ටර් එකක් නම් මට ඒ සඳහා ධනෙ වැය කළ හැකි නම් ඉතින් හෙලිකොප්ටර් වෙනවා වෙන මොකද? ඔව්. නේද?